ඔයා දැන් කොහේ ඉඳලාද ඉන්නේ ඔය? කොහෙන්ද? කෑගල්ල. ඒකට දැන් ඔයාට දැන් ඇවිද ගන්නත් පන්න නැහැ. ඔයාගේ කකුල් දෙකත් හරි අමාරුයි. ඔයාට තියෙන්නේ මේකයි. දැන් ඔයාගේ වයස කීයද? ඔයාට වයස කීයක් වෙනවද දැන්? 37යි. ඒකට ඔයාට මෙහෙම ක්‍රමයක් තියෙද්දි මෙහෙම යන්න බැරි කමක් තියෙද්දි ඇයි කාත් කවුරුත් නැතුව ආවේ? තනියෙන් ඔයාට යන්න බෑනේ. දැන් බලන්න ඔයාට බස් එකේ මහරගම බස් එකේ ගාවට ඔයාට ඇවිද ගන්න බෑ. දැන් ආපු බස් එකෙන් බෙම වැටලා ඔයාට කලන්ත හැදලා වැටලා ඉන්නේ. හරි? දැන් ඔයාට ආපහු මහරගම යනවා කියන්නේ පොඩි දුරක් නෙවෙයි. සෑහෙන දුරක් යන්න තියෙනවා. එතකොට ඔයා මේ තත්ත්වෙදී ඔයා කොහොමද මහරගම යන්නේ? හා? තේරුන්නේ නැහැ. එද්දි හොඳට ආවා. දැන් අමාරු වුණා. දැන් මේකයි ඉතින් මට මිනිස්සෙක් ඇදීලා මට ඔයාට කරන්න පුළුවන් මෙතන ඉඳන් ගිහලා මහරගම බස් එකට නක් ගන්න පුළුවන්. ඊට පස්සේ මොකද කරන්නේ ඔයා? ඊට පස්සේ දැන් ඔයා නිකන් හරි මහරගම ගිහිල්ලා එතනින් බැහැ ගන්න බැරුව ඔයාට කකුල අතපය පණ නැතුනොත් එහෙම මොකද කරන්නේ? ඇයි ගෙදර කට්ටිය කවුරුත් ඒවා බලන්නේ? ඔයාට අමාරු නිසා බලන්න කැමති නැද්ද? තාත්තා විතරයි ඉන්නේ. ඒතකොට අයියාලා සහෝදරයෝ කවුරුත් නැහැ. එයාලා ඉන්නවා එයාලා ඉන්නේ නැහැ. ඉතින් බලන්නකෝ. ඉන්නේ මෙයාගේ තත්ත්වය බලන්න. මෙයාට එච්චර දුර දෙනම් ඇවිල්ලා තියෙනවා. එයාට හරි අමාරුයි ඇවිද ගන්නත් බෑ. ඒත් ඒ වගේ මිනිස්සුයෙක් තනියෙන් යවලා තියෙන්නේ. දැන් අපිට මේ වගේ තැනකට මේ එක්ක ආපුවම අපිට කරන්න පුළුවන් එකම උදව්ව තමයි අපිට පුළුවන් උදව්ව. දැන් මෙයාට මහරගම යන්න ඕනේ කොට මහරගම එක්කයි යන්න තරම් මගේ අතේ වත්කමකුත් නැහැ. එයාට සල්ලි දීලා යන්න තරම් වත්කමකුත් නැහැ. ඉතින් කරුණාකරලා මම කියන්නේ මේ වගේ මිනිස්සුන්ව පාරේ යවනවා නම් අනේ කවුරු හරි එන්න. මෙයාලට අතරමඟදී මොනවා හරි වුණා නම් මොකද කරන්නේ? පවුනේ මේ මිනිස්සයා. අපිට කරන්න පුළුවන් උදව් පොඩි පොඩි දේවල් ඔක්කොට කරන්න බෑ. ඉතින් මෙයාලා ඥාති කවුරු හරි ඉන්නවා නම් මේක දකින්නවා නම් අනේ කරුණාකරලා මෙයාලව තනියෙන් යවන්න එපා. මේ අතරමඟදී මොනවා හරි වුණා නම් එහෙම පවුනේ බෙහෙත් ගන්න ඇවිල්ලා තියෙන්නේ මහරගමට. මේ බලන්න එයාට හරි අමාරුයි. අර කකුලත් පණ නැහැ. ගැහෙනවා කකුල. ඉතින් මේව තනියෙන් යවන්න එපා. මම මේ බැගෑපත්ව ඉල්ලීමක් කරන්න ඔයාලා ගාව. මට පුළුවන් එකම උදව්ව තමයි ආව මහරගමට යන්න ඕනේ. මෙතෙන් නම් මහරගම බස් එකකට ගිහිල්ලා දාන්න පුළුවන්. හරි මම බස් එකට ආවා ගිහින් දාන්න. ඒක මට ප්‍රශ්නයක් නැහැ. මිනිස්සෙක් ඇවිල්ලා මට ඒ උදව්ව කරන්න පුළුවන්. ඊට එහා ඉතින් තවත් මං වගේම හොඳ මනුස්සකමක් තියෙන එකෙක් අහු වුණා නම් හොඳයි. ඔයාට උදව් කරන්න. මට ඔයාව එක්ක යන්න විදියකුත් නැහැ. මාර්ගෙම එක්ක යන්න විදියකුත් නැහැ මට. මට ඒ තරම් වත්කමක් නැහැ. හරි? ඉතින් මේක බලන කට්ටිය කවුරු හරි යන කරුණාකරලා මේ වගේ මිනිස්සු බෙහෙත් ගන්න යවනවා නම් එයාලව පරිස්සම් කරලා යවන්න. නැත්නම් එයාලගේ සහායට කවුරු හරි එන්න. සලාම් අලයිකුම්.